අද අපි කතා කරන්න යන්නේ 2026 දී ශ්‍රී ලංකාවේ ඉඳගෙන ඩිජිටල් විදියට ආදායමක් හොයාගන්නේ කොහොමද කියන එක ගැන. මේක ඒකට හරිම ප්‍රායෝගික මාර්ගෝපදේශයක්. ඇත්තටම 2026 කියන්නේ ලංකාවේ ආර්ථිකයට හරිම තීරණාත්මක අවුරුද්දක්. මොකද දැන් හැම දෙයක්ම වගේ ඩිජිටල් ෆස්ට් කියන පැත්තට තමයි හැරෙමින් තියෙන්නේ. සරලවම කියනවා නම් අලුත් ආදායම් මාර්ග ගොඩනැගෙන්නේ ඔන්ලයින් අවකාශය තුල. ඉතින් ගොඩක් දෙනෙක්ට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේ gedara ඉඳන් ඩොලර් වලින් උපයන්නේ කොහොමද මේ විග්‍රහය පුරාවටම අපි උත්සාහ කරන්නේ මේකට පැහැදිලි උත්තර ටිකක් හොයාගන්න. මේ හැම දෙයකම යටින් තියෙන ප්‍රධාන මාරුමුණ තමයි මේක. රටේ ආර්ථිකය වෙනස් වෙනකොට ඩොලර් හරි යුරෝ හරි වගේ ස්ථාවර මුදලකින් ආදායමක් අතේ තියාගන්නගේ වටිනාකම ගොඩක් වැඩි. ඇත්තටම ගේම් එක තියෙන්නේ එතන. හරි එහෙනම් බලමු අපි අද මොනවද කතා කරන්නේ කියලා. අපේ මාර්ග සිතියම මේකයි. මුලින්ම නව ඩිජිටල් යථාර්ථය, ඊළඟට නිර්මාණකරුවන්ට තියෙන අවස්ථා, ඊට පස්සේ තමන්ගේ දක්ෂතා ලෝකෙට විකුණන හැටි, ඩිජිටල් බිස්නස් එකක් හදන විදිහ, නම්‍යශීලී ඔන්ලයින් ගිග්ස් සහ මේ හැම දෙයකම ඕන කරන ආරම්භක කට්ටලය. එහෙනම් අපි පටන් ගමු. අපේ පළවෙනි නැවතුම නිර්මාණකරුවාගේ මෙවලම් කට්ටලය. මෙතනදී අපි බලන්නේ හරිම ඉන්ටරෙස්ටිං දෙයක් ගැන. ඒ තමයි එක පාරක් නිර්මාණය කරලා දිගටම ආදායමක් ගේන. සරලවම කිව්වොත් කෙනෙක් නිදාගෙන ඉද්දිත් සල්ලි යන ක්‍රම මොනවද කියලා. උදාහරණ විදියට ගත්තොත් Notion හරි Canva templates හරි හදලා විකුණන එක. එහෙමත් නැත්නම් දැන් ගොඩක් ජනප්‍රිය වෙලා තියෙන faceless YouTube channel විශේෂයෙන්ම shorts කරන එක. ඒ වගේම AI content නිර්මාණය සහ prompt engineering කියන අලුත්ම ක්ෂේත්‍රයත් මේකටම තමයි අයිති වෙන්නේ. හරි. මේ වගුවෙන් අපිට මේ ක්‍රම තුන ගැන හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන්. බලන්න ඩිජිටල් නිෂ්පාදන වලට HC Gumroad වගේ දැන් තියෙනවා. faceless YouTube නම් AI උදව්වෙන් කරනවා නම් හරිම ලේසි. හැබැයි AI prompting වලට නම් ටිකක් තාක්ෂණික දෙනුමක් ඕන වෙනවා. ඒවට Fiverr, Prompt Base වගේ වේදිකා තමයි තියෙන්නේ. මූලාශ්‍රයේ තියෙන මේ කියමනෙන් තමයි මේ ක්‍රමේ තියෙන බලය හොඳටම තේරෙන්නේ. එක පාරක් හදන්න හැමදාම විකුණන්න කියන මොඩල් එක දැන් උපරිමයටම ඇවිත්. ඒ කියන්නේ හදපු දෙයට ඉල්ලුම තියෙනකම් ආදායම දිගටම ගලාගෙන එනවා. නිෂ්පාදන සහ සේවාව අතර තියෙන වෙනස හරියටම තේරුම් ගන්න එක මෙතනදී හරිම වැදගත්. නිෂ්පාදන කියන්නේ ස්කේලබල් ආදායමක්. ඒ කියන්නේ එක දෙයක් හදලා ඒක 10 වාරයක් වුණත් විකුණන්න පුළුවන්. හැබැයි සේවාවකදී වෙන්නේ Tamanගේ කාලයට සහ දක්ෂතාවයට කෙලින්ම ගෙවීමක් ලැබෙන එක. මේ දෙකෙන් අපි දැන් යන්නේ සේවා පැත්තට. දෙවන මාර්ගය තමයි තමන්ගේ දක්ෂතා පාවිච්චි කරලා ලෝකේ වටේ ඉන්න සේවාදායකින්ට සේවා සපයන එක. මේකෙදි වෙන්නේ තමන්ගේ විශේෂඥ දැනුම කෙලින්ම ආදායමක් බවට පරිවර්තනය කරන එක. මේ දවස්වල ලෝකයේ පුරාම පිස්සු හැදෙන ඉල්ලුමක් තියෙනවා virtual assistant කෙනෙක්ට. ඒ කියන්නේ VA කෙනෙක්ට, ඔන්ලයින් ගුරුවරයෙක්ට, විශේෂයෙන්ම ගණිතය, භාෂාව වගේ විෂයන් උගන්වන අයට සහ social media manager කෙනෙක්ට. ආදායම් පැත්ත බැලුවොත් VA කෙනෙක්ට සාමාන්‍යයෙන් පැහැයට ඩොලර් 5-15 අතර මුදලක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඔන්ලයින් ඉගෙනීමේදී ඒක පාවිච්චි කරන වේදිකාව අනුව තමයි ගාස්තු තීරණය වෙන්නේ. සෝෂල් මීඩියා මැනේජ්මන්ට් වලදී නම් සාමාන්‍යයෙන් වෙන්නේ මාසිකව ස්ථාවර ගාණ. ඒ කියන්නේ රිටේන් එකක් විදිහට ගෙවීම් කරන එක. හරි. ඊළඟට අපි යන්නේ ව්‍යවසායකත්ව හීන තියන අයට, ඒ කියන්නේ Tamanගෙම ඩිජිටල් ව්‍යාපාරයක් ගොඩනගන්න කැමති අයට. මේක ටිකක් අභියෝගාත්මක වෙන්න පුළුවන්. ඒත් ලැබෙන ප්‍රතිලාභත් ඒ වගේම ඉහළයි. මෙයාට කතා කරන්න පුළුවන් දේවල් තමයි micro SaaS. ඒ කියන්නේ පොඩි software solutions සහ Chrome extensions හදන එක ගැන. ඒ වගේම ලංකාවටම විශේෂිත වෙච්ච ලංකා QR පාවිච්චි කරලා කරන දේශීය drop shipping. සහ ගොඩක් දෙනෙක් දන්න niche affiliate market. මේ අතරින් දේශීය drop shipping කියන මොඩල් එක ගැන අපි ටිකක් ගැඹුරට කතා කරමු. මොකද ලංකාවේ સંદર્ભය ඇතුලේ මේක හරිම ප්‍රායෝගික දෙයක්. මේකේ පියවර ටික හිතනවට වඩා හරිම සරලයි. පළමුව දේශීය සැපයුම් කරුවන් එක සම්බන්ධ වෙනවා. ඊට පස්සේ තමන්ගේම ඔන්ලයින් ස්ටෝර් එකක් හදනවා. ඊළඟට ඒකට ලංකා QR ගෙවීම් ක්‍රමය එකතු කරනවා. ඊට පස්සේ ඉතින් තියෙන්නේ මාකටිං කරලා විකුණන්න තමයි. හොඳයි. අපේ අන්තිම මාර්ගය තමයි නම්‍යශීලී ඔන්ලයින් ගිග්ස්. ඒ කියන්නේ අමතර වෙලාවක් තියෙන ඕනම කෙනෙක්ට පොඩි වැඩ කරලා ආදායමක් හොයාගන්න පුළුවන් විදිය. මේවට කියන්නේ මයික්‍රෝ ටාස්ක්ස් කියලාත්. උදාහරණ තමයි දත්ත ලේබල් කරන එක, ට්‍රාන්ස්ක්‍රිප්ෂන්, ඒ කියන්නේ ඔඩියෝ එකක් ටයිප් කරන එක සහ ඇප් ටෙස්ට් කරන එක වගේ දේවල්. මේ වගේ වැඩ Amazon Mechanical Turk, Clickworker, Remote Tasks වගේ වේදිකාවල ඕනතරම් හොයාගන්න පුළුවන්. හොඳයි. අපි මෙච්චර වෙලා කතා කරපු මේ ඕනම පාරක යන්න කලින් හැමෝම දැනගන්න ඕන අත්‍යවශ්‍යම දේවල් තුනක් තියෙනවා.
මේක තමයි ඊමුදල් ලෝකෙට අඩිය තියන්න ඕන කරන ස්ටාර්ටර් කිට් එක. පළවෙනි සහ වැදගත්ම දේ තමයි ගෝලීය ගෙවීම් ගන්න ක්‍රමයක්. වයිස් හරි බැංකුවල වෙබ් කාඩ්ස් හරි මේකට පාවිච්චි කරන්න පුරුවන්. දෙවනුව මම මේ දෙයට දක්ෂයි කියලා කියනවට වඩා කරපු වැඩ ටිකක් පෙන්වන්න පෝර්ට්ෆෝලියෝ එකක් හදාගන්න. ඒකෙන් විශ්වාසය ගොඩනගෙනවා. අවසාන වශයෙන් වංචාවලින් බේරෙන්න ඔන්ලයින් ලෝකයේ මේක හරිම වැදගත් දෙයක්. වංචා ගැන කතා කරද්දී පිරමීඩ යෝජනා ක්‍රම ගැන විශේෂයෙන්ම ඔළුවේ තියාගන්න ඕන. මතක තියාගන්න නියම ඔන්ලයින් ආදායමක් එන්නේ සේවාවක් විකුණලා හරි නිෂ්පාදනයක් විකුණලා හරි විතරයි. සල්ලි දෙල එකතු වෙන්න හරි ආයෝජනය කරන්න හරි කියනවා නම් ඒක සැබෑ දෙයක් වෙනුවට බොහෝ විට වංචාවක් වෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඉතින් දැන් පාරවල ටික ඔක්කොම ඉස්සරහා තියෙනවා. නිර්මාණ කරුණෙක් විදියට පැසිව් ඉන්කම් එකක් හදනවද? තමන්ගේ දක්ෂතා සේවාවක් විදියට දෙනවද? බිස්නස් එකක් ගොඩනගනවද? නැත්නම් අමතර වෙලාවට පොඩි ගිග්ස් කරනවද? මේ දැකපු මාර්ගවලින් මුලින්ම ගොඩනගන්න පටන් ගන්නෙ මොකක්ද?